ඔයාලට කොහොමද ඉතින් මම 2020 අන්තේ වැඩ කරන් ගත්තේ අද වැඩේ ගැන කියන්න තමයි ආවේ. හරි. ඉතින් මෙන්න මෙහෙමයි 2020 මම හිතුවා මට කියන මගේ YouTube channel එකක් පටන් ගන්න. ඉතින් මගේ YouTube channel එකේ නම තමයි අමාකම්කරන්ගේ. ඉතින් ඕකේ අද first vlog එක මම කරන ගමන් ළමයිනේ මේ ඉන්න දැන් නෙළුම් පොකුනේ. ඉතින් අද රාත්‍රියේ මෙහෙ තියෙනවා සචින් චතුරංග කියලා නල්ලපු ආටිස්ට් කෙනෙක් ඉන්නවා කියලා. එයාගේ කොන්සර්ට් එක තියෙනවා VA බෑන්ඩ් එකත් එක්ක. ඉතින් අපේ දල්පත් ඩාන්ස් ස්ටුඩියෝ ටීම් එකත් එක්ක මාත් ඇවිල්ලා ඉන්නවා අද අපි රාත්‍රියේ එක වැඩේට එන්න. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා. හයි ඔන්න ඔහොම තමයි දැන් අපි යන්න පටන් ගත්තේ. දැන් මේ යන ගමන් ඉන්නේ. ඇත්තටම අපි චුට්ටක් පරක් වුණා. ඇත්තටම අපි උදේ වෙහිකල් එකගෙන පරක් වෙලා ඊට පස්සේ අපි කට්ටියට යන්න විදිහ නැතුව අපි යන්නේ කායික නෙමෙයි කියලා හිතන් ඉඳලා දැන් ඊට පස්සේ අපි ආයේ කායික යන්න තමයි පටන් ගත්තේ. ඔය කට්ටිය දැන් ඕපදූපයක් හොයන ගමන් ඉන්නේ. දැන් ඒක පාටම කට්ටිය මේ එපා කිව්වා. ඊට පස්සේ ඉතින් මම ඉතින් ඒක දාන්නද ඉතින් ඕපදූප හොයන එක පැත්තෙන් ගියා. හරි. ඔය ඉස්සරහින් එන වෑන් එකේ තමයි අපේ අනිත් කට්ටිය යන්නේ. ඔහොම ඉතින් ගිහලා අපි ආවට පස්සේ ඉන්න අපේ කට්ටිය. හයි කියන්න අපි කට්ටිය හරි දන්නේ නැහැ කියවන්න දන්නෙත් නැහැ සමහර ඒවා නම් අහන්න දෙන්නත් බැරි වෙයි. ඉතින් කට්ටියම ඉන්නවා. තරුෂි ඉන්නවා, ප්‍රවීන් ඉන්නවා. එතකොට අපි අනිත් කට්ටියත් ඔහොම ඉන්නවන කට්ටිය තාම බහින ගමන් තමයි ඉන්නේ. ඔන්න අපි දැන් ස්ටේජ් එකට යන ගමන් ඉන්නේ. අපි කට්ටිය තමයි අද වැඩේ ඉන්නේ. බලමු කොහොමද වෙන්නේ කියලා ස්ටේජ් එකට තාම අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. මේ පුපි පිස්සු රැළ තමයි. ඔය පිස්සු වල ගියපලා ඉඳන් ෆොටෝ ගන්නවා වීඩියෝස් අනේ මන් දන්නේ මේ සෑහෙන මේ යාර කියන්නේ ජින්ජර් කියලා ඕල්ඩ් වර්සන්. ඉතින් එහෙම තමයි තියෙන්නේ. ඔව් ඇත්තටම අපි ස්ටේජ් එකට ගියා. ඇත්තටම අපි ස්ටේජ් එක අපි අද්දි ලෑස්තිලා තිබ්බේ නෑ. ඉතින් අපි දැන් ආයෙත් තීරණය කරා අපි එළියට ගිහිල්ලා ප්‍රැක්ටිස් කරනවා කියලා. අපි මේ සාමාන්‍යයෙන් වැරදි තැන් වලින් තමයි යන්න තීරණය කරලා තියෙන්නේ. මේ හරි පාර තියදී අපි හොර පාරවල් වලින් යනවා. ඇත්තටම යන්න එපා කියලා තියෙදි තමයි ඒ වස්සෙන් අපි රින්ගන්නේ. කරන් දෙයක් නෑ. ඉතින් වාහන නවත්තන්න එපා කියලාද අපි වාහන නවත්තනවනේ තැන් වල. ඒ වගේ තමයි ඉතින් යන්න කෙටි පාරක් තියෙද්දි අපි ඒ පාරෙන් යනවා. ඉතින් යන්න එපා කිව්වා. අනේ පව් ඉතින් අපි කොල්ල කෙල ටික බඩ ටික අරගෙන යන ගමන් රූම් එකට තියෙන්නේ. ඔය ඉන්න අපේ ලෝචියා තමයි අපිට කස්ටියුම් දෙන්නේ. එයයි අපේ තර්ජුමිෂු තමයි කස්ටියුම් දෙන්නේ. ෆ්‍රී එකේ ඉතින් අපි කට්ටිය ඔක්කොම තැන් තැන් වල දාලා නිදි අයියෝ මොනවා කියවනවද දන්නේ. සමහර කට්ටිය කෝල් වල සමහර කට්ටිය නිදි. අනේ මන්ද. අරින සඳරු යා තමයි හයි කියන්නේ. යා සඳරු ඕකේ දැන් ඔය අපි බෑග් එකේ එළියට ඇවිල්ලා අපි ප්‍රැක්ටිස් කරන ගමන් තමයි ඉන්නේ. මොකද අපි ස්ටේජ් එකට තාම අපිට රෙඩි නැති හින්දා අපි එළියට ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන්න ගත්තා. ඉතින් ෆෝමේෂන් ෂේප් එක පොඩ්ඩක් ඈත් වෙලා කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔහොම තමයි වැඩ ටික කරගෙන යන්නේ. කට්ටිය ඉන්නවා. ඔය ඉන්නේ දිනුජි, එතකොට මේ ඉන්නේ පාරි, අරින සඳරු, මේ ඉන්නේ ප්‍රවීන්, ලෝචිත, මේ ආයි ප්‍රවීන් කෙනෙක් ඉන්නවා, තව ප්‍රවීන් කෙනෙක් ඉන්නවා. ඉතින් අර ඉන්නේ අපි බටු. මේ ඉන්නේ අපේ තරුෂි. ඉතින් ඔහොම තමයි අපේ කට්ටිය ඉන්නේ. ඉතින් ඕකේ අපි දැන් ආයේ ස්ටේජ් එකට ආවා. සචින් අයත් එක්ක කතා කරගෙන කොහොමද වෙන්නේ, කොහොමද සෙටප් වෙන්නේ, ඒ විස්තර ටික කතා කරලා අපි මොකද්ද දැන් ස්ටේජ් එකේ රිහර්සල් කරනවද නැද්ද කියලා කතා කරගෙන අපි තීරණය කරා අපි ආයේ ස්ටේජ් එකේ රිහර්සල් කරනවා කියලා. ඔය ෂෝක් අපේ ළමයට දෙයක් බඩුවක් බාර දුන්නාම මතක තියෙන එක විදිහ තමයි. මම මත තියාගන්න කියලා දුන්නා මේක තියාගෙන නැහැ. හරි. ඕකේ. ඔන්න අපි ස්ටේජ් රිහර්සල් කරන් ගත්තා. දැන් මේ ෆෝමේෂන් බැලන්ස් කරන ගමන් තාම ඉන්නේ. ඉතින් ඔන්න පැත්තෙන් එනවා සචින් අය වීඩියෝ කරගෙන මම හිතන්නේ ලයිව් එකක් ගියා මෝර්නින්. ඒ ලයිව් එක හිතෙන්න ඕනේ මං හිතන්නේ පෙන්නගෙන ඉන්නේ. ඕකේ. අපි කට්ටිය ඔහොම ෆෝමේෂන් බැලන්ස් කරගෙන ගියා. මොකද අපි චූටි වෙලාවක් තිබ්බ ෆෝමේෂන් බැලන්ස් කරගන්න. ඒ හින්දා අපි ටග ගාලා තියෙන පොඩි වෙලාවෙ ඉක්මනට බැලන්ස් කරගත්තා. ඉස්සරහින් සදිල ඒත් අපේ ටීචර් කෙනෙක්. එයා තමයි අපි ඩාන්ස් කරද්දි ගොඩක් කරලා ෆෝමේෂන් බැලන්ස් කරේ. ඔය ඉතින් මේ ඇත්තරම මට මොකක් හරි අමුණම සෙල්ලම් කර ඉන්නවා. ඉතින් ඉතින් අපිට මොන හරි පොඩි වෙලාවක සෙල්ලම් කරන්න ඉපෙයියනේ. පොඩි වෙලාවල් වල මම ඔය නිකන් ඉන්න ගම කවුරු හරි මේක වීඩියෝ කළ මන් දන්නේ නැහැ. ඇත්තටම කොහෙන්ද මේක වීඩියෝ කාවි කියලා. ලැජ්ජාවට පත් වුණාද ඔය මන් දන්නේ නැහැ. ඉතින් මේ මන් දන්නේ නැහැ ඒක කොහෙන්ද ඇත්තටම කවුද වීඩියෝ කරේ කියලා. ඉතින් මං හිතන්නේ මං එකපාරක්ද කොහෙද ওই බෝතලේ හරියටම කෙලින් කරා. මේක නැද්ද දන්නෙත් නැහැ. බලන්න ඉතින් අනේ පව්වනේ ළමයි ටික මම ඔහි වැටලා ඉන්න. මම හිතන්නේ යාළුවත් ওই බෝතල් සෙල්ලම කරා. කළා මාංචලාද කොහෙද දැන්. කට්ටිය ඉතින් ඉන්නවනේ අපිට ආයේ එන්න කියනකම් අපි ස්ටේජ් එකට වෙලා ඔහොම ඉඳගෙන හිටියා. මේනේ ශිහාන්, මේනේ සදිල. යාළුවා තමයි මේ බලන්නකො ඉතින්. අයියෝ මම හිතන්නේ පොඩි කාලේ මතක් කියලා මේ පොඩි කාලේ ට්‍රිප් ගියාමත් අපි ඔහොම උඩින් වඳුර දිහා බල ඉන්නවා. ඕකේ මේ පොඩි අපි ඔකම සචිනයිගේ මං හිතන්නේ YouTube channel එකේ හරි TikTok account එකේ හරි මේක අනිවාර්යයෙන්ම එළියට එයි. මොකද අපි ස්ටේජ් එකේ perform කරන්න කලින් පොඩි ෂොට් එකක් ගත්තා. ඒක පෙන්නන්න. මේ ඒකේ කැලලක් අපි රෙඩි වෙන ගමන් ඉන්නේ. ඔය අපේ ගායකයෙක් කියලා හිතන් ඉන්න ඔයා. අපි ඊට පස්සේ ආයෙත්
පොඩක් වෙලා ඉඳලා ආයි ස්ටේජ් රිහර්සල් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි ගියා මේකප් කරන්න. දැන් මේකප් කරන ගමන් ඉන්නේ කට්ටිය සෑහෙන ගේමක් දීලා මේකප් කරන ගමන් ඉන්නේ පාඩුවේ. ඉතින් තැන් වලට වෙලා ඉන්නේ මේ පාරේ. යතම අපි ආටිස්ට්. මේ ඉන්නේ තරු. යද්දි ඉන්න කට්ටිය ඔක්කොම තැන් වල මේකප් කරගෙන මාත් ඉතින් ඉන්න මේ තිත්මුවෙක් වගේ තාම හරියට මේකප් කරලත් නෑනේ. මේ ඉන්න අපි අම්මලා තුන්දෙනා. යාලත් ඉතින් අපිත් එක්ක ආවනේ පව්වනේ. ඉතින් අපිත් එක්ක යාලත් හිටියා. මේ ඉන්නේ පේෂි. බැලුවොත් කියවනවා ලිමිට් එකක් නැතුව. මේ ළමයාගේ තමයි අපේ ටීම් එකේ කොණ්ඩේ දිගම. මන් දන්නේ නෑ පීරානි කියලා සෑහෙන වෙලාවක් පීරුව ඊට පස්සේ කොහොම හරි කොණ්ඩේ දාගත්තා. ඒ වෙලාවෙත් අපේ සඳුරායර මොන හරි කී ඉන්න ගමන් කට්ටිය ඔය ඉන්නේ හිනාවි මේ අපේ දිනුජියත් එහෙම තමයි චුට්ටක් වැඩිපුර කියවන බබා තමයි එයා. ඉතින් අපි කට්ටිය හැම රෙඩි වෙලා ඉතින් බෑක් ස්ටේජ් එකට වෙලා හිටියා අපිට perform කරන්න එන්න කියනකම් අපි ඉතින් චූටි කියවිලි ටිකක් දාගෙන කකා ඊට පස්සේ පොඩි කබෝ සමහර කට්ටිය නිදි. යාළුවා ඊළඟට perform කරේ. මේ ඉන්නේ සඳරු. මෙයා තමයි අනේ මයි ගොඩක් වෙලාවට වීඩියෝ කරන්නේ. මේ ඉන්නේ සඳු. මේ කොහෙන් ගියත් කොහේ හරි කෑල්ලක ඉන්නවා. ඊට පස්සේ මේ පොඩි ලොකු සාකච්ඡාවක ඉන්නේ. දැන් ලොකු කාර් එකේ ඉන්නේ මේ ළමයා කොණ්ඩේ දානකම සෑහෙන වෙලාවක් තිස්සින්ද මේ ළමයා කොණ්ඩේ දැම්මා. ඒ තරමට දිගයි. මේ කොහොම හරි ඊට පස්සේ දැන් කොහොම හරි කොණ්ඩේ දාගෙන ඊට පස්සේ ඒක පිළිවෙලට තියාගත්තා. හැබැයි පස්සේ උනේ හැඩේ පළවෙනි ඇක්ට් එකෙන් පස්සේ ආයෙ කොණ්ඩේ ගලවන්න උනා. මේ ඉන්න අපි පාරේ. සෝරි පේෂි. මට ওই දෙක හැමතිස්සෙම පැටලෙනවානේ. මේ අඬනවා හීනෙන්. මන් දන්නේ මොකක් මතක් වෙලාද කියලා සෑහෙන වෙලාවක් තිස්සේ අඬුවා. මා නැගිට්ටට පස්සේ උගුරත් රිදෙනවා කියලා කිව්ව දන්නෙත් නෑ. ඔය පිස්සු වගේ. මේකප් දාලා ඔක්කොම කරලා ලෑස්තිලා ඉද්දි කොණ්ඩ පිරි. ඉතින් අපිට සෑහෙන උදව් කරන සර් කෙනෙක් තමයි ඔය ඉන්නේ. ඇත්තටම අපි perform කරන්න ටික වෙලාවකට කලින් ওই වෙලාවේ මම හිතන්නේ ශාන්පුදා තමයි sing කරන්න අපි ඔක්කොම පිස්සෝ වගේ නන්නනවා බෑක් ස්ටේජ් ඉන්නේ බෑක් ස්ටේජ් එකේ ඔව් මං කිව්වේ ශාන්පුදා තමයි sing කරන්නේ. ඉතින් අපි ඔක්කොම බෑක් ස්ටේජ් එකට ගිහලා මං හිතන්නේ අපි හැමෝටම පෙවුනා ඒවල එතන හිටපු තැනේ අපිට ඇත්තටම සිහි කල්පනාවක් තිබ්බේ නැති හින්දා අපි ඔතනට වෙලා dance කර හිටියා. ඉතින් ඔන්න අපි perform කරන්න ආවා. ඉතින් ඔන්න හොඳමයි උනේ. ඕකේ. ඉතින් ගන්න හොඳම මගේ ඩේ එක ඉවරුනේ. ඉතින් කට්ටිය වීඩියෝ බලනවා නම් ලස්සනයි නම් කමෙන්ට් කරගෙන ලයික් කරගෙන ෂෙයා කරගෙන යන්න. ඉතින් හැමෝටම කියනවා මගේ account එක subscribe කරන්න like කරන්න දෙයක් આવොත් ඉක්මනට දැන් නම් bell icon එක click කරන්න. ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ගොඩාක් ආදරේ.